බාලොලෝ බාලොලෝ අස වගේම ගුණයි. හායි කොහොමද ඉතින්? අද අගෝස්තු මාසේ 7 වෙනිදා. උදෙන්ම ලොකු වැස්සක් වැස්සා. ලොකු වැස්සකින් තමයි අද දවස පටන් ගත්තේ. මං හිතුවා අද දවසේ උදේ පොඩ්ඩත් එක්ක මං ගත කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්න. එන්න වීඩියෝ එකට. අද ඉතින් වැසි දවසක් හින්දා පොඩ්ඩ නැගිටින්න ටිකක් පරක් වුණා. 7යි කාලා වගේ වුණා. මේ බලන්නකෝ උදේ පාන්දරම ක්ලේ අරගෙන එයා ක්ලේ වලින් සෙල්ලමක් පටන්ගෙන. දැන් උස්සලා බලන්න. කවුද? ලාලා ලයන්. වයනේ මොකටද බය වෙන්නේ? පුතා බයයි? පුතා බයයිද? උදේ පාන්දරම ඉතින් සෙල්ලම පටන් ගත්තා. තාම වොෂ් එකක්වත් දැම්මේ නැහැ. කන්නත් ඕන. අද මොකද නැගිටින්න පරක්කු වෙච්ච නිසා හැමදේම පරක්කු වෙන්නයි යන්නේ. කොබලන්? අනේ උඹ. ඉතින් බ්‍රෂ් බ්‍රෂ් දැන් පුතා මොකද කරන්න යන්නේ? බ්‍රෂ් වොෂ් එකක් දාලා එන්නම් කිය. බයි කිය. බයි කිය. මෙහෙට. දැන් ඔන්න වොෂ් දාලා අලුත් ඇඳුමකුත් ඇඳලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ආච්චි ආයෙත් අරන් ආවා. අද අපි බලමු එයා මොනවද කන්නේ කියලා. කාලෙකට එයාට අතින් කන්න ඕන. කාලෙකට එයා අතින් කන්න කැමති නැහැ. ඔහොම අතින් කෑවට ටිකක් වෙලා යනකොට එයාට ඒක ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් ඉතුරු ටික අම්මා තමයි කවන්න ඕන. මොනවද ඔය? ඇට තියෙනවද? මේ එයාගේ පොතක් තියෙනවා පුංචි කාලේ එයාට පෙන්වන්න අපි මාළු ඇඳපු. මේ අද මේ පොත අරගෙන ඒකේ ඉන්න මාළුවන්ගේ නම් කියනවා. බලන්න ඔයාලා දන්න මාළුවෝ ඉන්නවද කියලා. නයික් ඉන්නවයිකෝ? හාවා ඉන්නේ හාවා. තෝටොයි ටෝටොයිස් මලක් මාළු මාළු නා කාලා නම්ද ඒගොල්ලොන්ගේ? නයා නාලා ඒ කවුද ඉන්නේ? ඒ කවුද ඉන්නේ? ඒ බෝලෙක්. මේ මෙයා කවුද? මෙයා කවුද? මෙයා සාලයා. බෝලා ශාලා බෝලා තව නමක් කියන්නකෝ. බෝලා තව මාළුවෙක්ගේ වෙන නමක් කියන්න. ශාලා අර පැකි ඕ තුනයි ප්ලේටි 3යි. තුනයි 3යි. අම්මිගේ බත් කාලා මොකද උනේ? තේ සැර වුණා? දయ్య වුණාද? දయ్య වෙච්ච හින්දා මොනවද දැන් කෑවේ? අයිස් ඈ? අයිස් ඇස් දන්න ගත්තද? දැන් සැර නිසා මොනවද අම්මා දුන්නේ ඔයාට කන්න ඉතින්? ශාලා තල. දැන් මේ මගේ පස්සෙන් එන්නේ ඇයි? අම්මගේ තලත් ඕන? ඉල්ලන්න බලන්න. කො කියන්නේ ඉතින්? චුට්ටක් දෙන්න කියනවද? දැන් ඔයාගේ එක කෑවනේ. මේ අම්මගේ එකනේ. චුට්ටක් ඕනේ? කොහා කියන්න? ඇතිනේ. පැණි රසයිනේ. අපෝ මෙන්න දැන් මේ බිල්ඩින් බ්ලොක්ස් හදන්න තමයි හදන්නේ. මේ ගොඩක් කාලෙකින් තමයි බිල්ඩින් බ්ලොක්ස් ටික මේ අරගෙන තියෙන්නේ. මොකද ඊයේ පෙරේද දවසක යාගේ අක්කගේ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් සෙල්ලම් කරානේ අක්කත් එක්ක බිල්ඩින් බ්ලොක්. ඒක නිසා ඔන්න මල්ලි බබාටත් බිල්ඩින් බ්ලොක්ස් හදන්න මතක් වෙලා. දුන් දානව එකක්ද?
එහෙනම් Luku. ලොකු එකක්. හැම සෙල්ලම් බඩුවක්ම ගෙනාපු දවස්වල හරිම ආසාවෙන් පාවිච්චි කරනවා. ඒක තමයි දිගටම පාවිච්චි කරන්නේ. ටික දවසක් යනකොට ඉතින් ඒක එපා වෙලා ඒක අයින් කරනවා. ආයේ ඉතින් කාලයක් ගිහිල්ලා තමයි ඒක ඕන වෙන්නේ. ඔයාලගේ පොඩ්ඩොත් එහෙමද? ඒක හරිම ලස්සන බොරප කකුල් මාමල දෙන්නෙක් ඉන්නවා. Ayah. අයියලා හරි ලස්සනයි පුතේ. Ayah. very good. Ayah. අයියා බොරප කකුල් අයියලා very good. Ni. good boy. පොඩ්ඩ තනියම සෙල්ලම් කර කර ඉන්න හින්දා මං දැන් යන්න හදන්නේ රෙදි හොදන්න. මේ දවස්වල අපිට හරියට වහිනවා එක වෙලාවකට වහිනවා ආපහු පායනවා. කාලගුණේ කිසිම ෂුවර් එකක් නැහැ. ඒ නිසා උදෙන්ම මේ හොදගත්තාම වැඩේ ලේසියි. අම්මා රෙදි හොදන්න ගිය අතරේ බලන්නකො පොඩ්ඩකේ වැඩ. කාර් එකකට දෙන වදයක්. කාර් එක පදිනවට වඩා එයා කරන්නේ කාර් එකත් එක්ක කරන වෙන වෙන සෙල්ලම් කරන එක. ඔන්න ටික වෙලාවක් තනියම සෙල්ලම් කර කර ඉඳලා අම්මා මතක් වෙලා. ඒ පාර මාව හොයාගෙන ආපු හින්දා මං කව කාර් එකේ ලයිට් දාලා බලන්න ලයිට් වැඩද දන්නේ නැහැ කියලා. ඔන්න බලන්නකො ලයිට් දාලා බලන හැටි. මේ ඉතින් කෝලම් කර කර එයා එයාගේ ස්නැක් එක ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න එයා එයාගේ පළවෙනි නැප් එක ගන්නයි යන්නේ. එහෙනම් අපි තව දවසකින් හමුවෙලා. බයි. කන්නේ Putan. පුතුන් හදන්ට Papane. පුතුන් හදන්ට Babana. පුතුන් රජුන් කරන්ට Babana. අද බා Balolo. Ibalolo. නුඹට හැක්දු ආයි කියනකො බාලොලි ලොලි Ba. අනේ ආයි කියන්න